තේරුණාද? එතකොට ඔයගොල්ලෝ සෙල්ලම් කරගෙන යනකොට ඔයගොල්ලෝ දන්නවා අපිට කොච්චර අඩුපාඩුකම් තියෙනවද අනිත් ඉස්කෝලත් එක්කලා ගත්තාම කියලා. අපි කඳුළු එක්කලා නේද? කඳුළුත් එක්කලා තමයි මේ ගේම ගැහුවේ. හරිද? ඒ මගේ සැර මේ ඔක්කොම උන් ටික දන්නවා. හරිද? සුරාජ් දන්නවා මගේ සැර කොච්චරද කියලා. හරිද? වෙන කාපහුව කාටවත් කියන්න ඕනේ නැහැ. ෆයිනල් එක දිල්ලත් මගේ කුටි කන සයිට් එකේ ඉඳලා ඉන්න කොල්ලෝ ටික ඒ ඔක්කොම තිබුණා. ඔයගොල්ලෝ ගත්ත ජයග්‍රහණය ඉතිහාසගත වෙනවා අපෝ කවදාවත්. ඒ ජයග්‍රහණයට හිමිකම් කියන්න කවුරුවත් නැති වෙනවා. හැබැයි ඒ හිමිකම පිටිපස්සේ හිටියා. රයිට් අපේ ඉස්කෝලේ වෙනුවෙන් එදා ඉඳලම අපිත් එක්කලා එකට වැඩ කරපු කැප වුණ රයිට් මම දෙමව්පියෝ ගැන මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. මොකද ඒක වෙනම වෙලාවක දෙමව්පියෝ ගැන කතා කරන්නම්. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. හරිද? ඔයගොල්ලොත් එක්කලා ඉඳලා අපි ඔබි එක අපිට මාන විදිහට ඔයගොල්ලෝ නොදන්නා වුණාට පෙලක් කරලා ඔයගොල්ලෝ දන්නවා. මම ඔයගොල්ලන්ට කෝච් කරන්න ඉන්නේ පසිදුයි ලොකුයි ඇවිල්ලා මේ කසුනුයි ඇවිල්ලා ඒ වැඩි කරනකොට පිටිපස්සේ ඉඳලා ලොකු දේවල් ටිකක් කරනවා. හරිද? රයිට් මේ අද අන්තිම මොහොත වෙනකොනුත් හරිද? මේක ඒගොල්ලන්ගේ ඔළුවේ තිබුණේ දැන් දවස් 5කට 6කට ඉස්සෙල්ලා අපි මේගොල්ලන්ට මෙහෙම කරමු කියන එක. නමුත් මම ඕගොල්ලන්ට ඒක දුන්නේ නැහැ. රයිට්? ඒක දුන්නේ ඒගොල්ලෝ කිව්වේ මොනවා වුණත් අපි මේ දේ දෙනවා කියන තැන හිටියේ. ඒකින්ද මම ඕගොල්ලන්ට ඒක දුන්නේ නැහැ. රයිට්? මමත් පෙළත් තැන් වලදී උඹලා වගේම මාත් පොඩ්ඩක් කපටි. හරිද? උඹලා කපටි මාත් ඒකින්ද මාත් කපටි. දිනුවක් කරදරත් අපේ දරුවෝ. රයිට්? ඔව්. එතන මම දුන්නේ නැහැ. මං කිව්වේ උඹලා දිනුවත් බලව බලා ගන්න කොටසක් ඉන්නවා. උඹලා මේ ගේම ගහන්න ඕනේ. මේක මෙතෙන්ට ආපු එක අනාගත්තු කටට දා ගන්න නැතුව විසි කරන්න එපා කියලා දැන් තමයි මම හිටියේ. රයිට්? ප්‍රශ්න ගැටලු කොච්චර ආවත්. හරි. අතීතයේ ඉඳලම රයිට් ගොඩාක් කාලෙක ඉඳලා ලොකු අතීතයක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. රයිට්? අපේ වර්තමාන අතීතයක ඉඳලම අපිට උදව් කරපු ගොඩාක් කෙනෙක් හිටියා ඔබි එක හරහා මෙතෙන්ට එතන. හරිද? ඒගොල්ලෝ කවදාවත් highlight දුන්නේ නැහැ. රයිට්? අද මැච් එක දිනන තප්පරේදී රයිට් අර මම කියපු දැන ආපහු ඉස්පතු වෙලා ඇවිල්ලා කිව්වා රයිට් කියලා තියෙනවා එක තැනකදී ඒ මගේ ආදරණීය සහෝදරයාට හරිද සහෝදරයාත් මෙතන ඉන්නවා කොල්ලෝ ටික ඔක්කොම ගිහිල්ලා ඉවරලා පූල් එකේ දාලා ඉවරලා කැම ටික දෙන්න කියලා. රයිට් උන්ට සතුටු වෙන්න සතුටු වෙන දේ උපරිමයෙන් කරගෙන යන්න දෙන්න කියලා තිබුණා. මොකද උඹලා ටික පුතේ හැමදාම මගේ බැනුම් අහලා ගුටි කාලා මේ දේවල් අරගෙන දුක් විඳලා මේ ජයග්‍රහණය ගත්තේ. අනිත් තැන් වල වගේ නෙවෙයි අපිට රොයල් එකට තෝමස් එකට වගේ දේවල් තිබුණ නැති වුණාට රයිට් ඒ ශක්තිය අද